අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි චපාති හදමු. චපාති හදන්නේ ආට පිටි වලින්. ඒක නිසා චපාති ශරීර සෞඛ්‍යයට ගුණදායකයි. එහෙනම් අපි බලමු මේ රසවත් ගුණදායක චපාති හදන්න අපිට මොනවද අවශ්‍ය කියලා. තරමක් ලොකු භාජනයකට ආට පිටි කෝප්ප දෙකක් එකතු කරගන්න. දැන් ලුණු තේ හැඳි භාගයක්, තෙල් මේසෙ හැන්දක් එකතු කරලා කලවම් කරගන්න. මේ තෙල් නම් අවශ්‍යම නැහැ. ඒ වුණාට එකතු කරගත්තොත් චපාති එකේ සොෆ්ට් එක වැඩි වෙනවා. දැන් වතුර කෝප්පයකින් හැන්දක් දෙකක් අඩු කරගෙන ඉතුරු වතුර ටික පිටි මිශ්‍රණයට එකතු කරලා අතින් හොඳට අනා ගන්න. වතුර මදි නම් තව වතුර ටිකක් එකතු කරලා අනා ගන්න. මේ චපාති පිටි මෝලිය අපි අනන තරමට සොෆ්ට් වෙනවා. ඒක නිසා හොඳ මෘදු පිටි මෝලියක් හැදෙනකන් ටිකක් වෙලා අනා ගන්න. දැන් මේ පිටි මෝලිය හොඳට අනිලා තියෙන්නේ. අපි දැන් මේ ඩෝ එක මේ වගේ පිරිසිදු රෙද්දකින් වහලා පැය භාගයක් හරි ඊට වැඩි කාලයක් පැත්තකින් තියලා තියමු. මේ පැය භාගයකට විතර පස්සේ අපේ පිටි මෝලිය. මේක දැන් තවත් සොෆ්ට් වෙලා තියෙන්නේ. අපි දැන් ආට පිටි ටිකක් ඉහගත්තු මතු පිටකට මේ පිටි මෝලිය තියලා ඒක කොටස් දෙකකට වෙන් කරගමු. දැන් මේ එක කොටසක් අරගෙන ඒක මේ වගේ පොඩි කොටස් වලට කඩාගමු. දැන් අනිත් කොටසත් ඒ විදිහටම පොඩි කොටස් වලට වෙන් කරගමු. මම ඔක්කොම කොටස් 12කට වෙන් කරගත්තා. දැන් අපි මේ ටික පැත්තකින් තියාගෙන එක පොඩි කොටසක් විතරක් අරගෙන ඒක තුනී කරගමු. මේ වගේ රෝලින් පින් එකකින් එහෙම නැත්නම් වීදුරු බෝතලයකින් උනත් මේ විදිහට තුනී කරගන්න පුළුවන්. මේ වගේ ඔක්කොම කොටස් ටික තුනී කරගන්න. දැන් පෑන් එකක් ලිපේ තියලා
ඒකට මේ තුනී කරපු රවුමක් දාලා පුච්ච ගන්න. මේ වගේ හැන්දෙන් ටිකක් අද කරාම ලස්සනට චපාතිය හැදෙනවා. දැන් චපාතිය අනිත් පැත්ත දාලා ඒ පැත්තත් පුච්ච ගන්න. මේ වගේ දෙපැත්තම පුච්ච ගන්න. පේනව නේද චපාතිය ලස්සනට හැදිලා තියෙන විදිය. චපාතිය හදාගත්තට පස්සේ මේ වගේ රෙද්දකට දාලා ඒක වහලා තියන්න. හදාගන්න චපාති ඒකටම දාගන්න. එතකොට අපි කන වෙලාවට මේ දැන් හැදුවා වගේ මුදුවට චපාතිය තියෙනවා. මම කියවනිත් හැන්දෙන් පොඩ්ඩක් තද කරන්න ඕනේ කියලා. හැන්දෙන් තද කරගන්න කරදරයි නම් මේ වගේ පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන ඒකෙන් මේ විදිහට චපාතිය තද කරගන්නත් පුළුවන්. එතකොට චපාතිය හොඳ ලස්සනට මුදුව පුච්ච ගන්න පුළුවන්. පේනව නේද? ඒ වගේ තද කරනකොට චපාතිය පිම්බෙන විදිය. මේ තියෙන්නේ අපි හදාගත්තු චපාති ටික. මේ චපාති හරිම රසයි, ඒ වගේම හරිම මෘදුයි. ඒ වගේම හරිම ගුණයි. චපාති හදනකොට බදින්න එහෙම නැති නිසා තෙල් පාවිච්චි වෙන්නේත් නැහෙනේ. ඒක නිසා නිදාගත් රෝග තියෙන අයටත් රාට චපාතියක් දෙකක් කෑවට කිසිම ගුණයක් නැහැ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේම bell icon එකත් all කරන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් recipe එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම